මේ අන්ධකාරේ はい、できます。バイバイ。ピンがまず危ないんで。අලු මේ සතිය අපේ ජීවිතවලට ගොඩාක් විශේෂ සතියක්. මොකද අපේ චූටි මැනික මේ සතියේ ඉඳන් ඩේකෑ යන්න පටන් ගන්නවා. ඉතින් අද තමයි ඒක මීටින් එක තිබුණේ. ඒකෙදි දීලා තිබුණා පළවෙනි දවසේදී අරන් එන්න ඕන දේවල් ලිස්ට් එකක්. ඉතින් මේ තියෙන්නේ ඒ ලිස්ට් එක. චූටි මැනිකට එයාගේ තොප්පියත් හම්බ වෙලා තිබුණා. ඉතින් මේ ලිස්ට් එකත් අරගෙන අපි ආවා යාට ඕන බඩු ටික අරගෙන යන්න. අපි මුලින්ම ගමු බෑග් එක. එහෙම දානවා ගන්න බාගවත් ටික් දානවා උඩ යටයි වෙන් වෙලා තියලා ගන්න ඕනේ. වන් පීස් එපා ඒ කියන්නේ නේ. මුලින්ම බෑග් එක බලමුද? ඒක ගමුකම්. ආයෙ තියෙන ඒක ගමු. අලු පාට. අලු. මේ බෑග් එක බලන්න මේ රෝස පාට එක. ඒකේ ලස්සන හැන්ඩල් දෙකක් තියෙනවා. මේක මේ මම පෙන්න. ඒකත් ගමුද? බෑග් දෙකක් ඇතිනේ. වනි වගේ ඩයල් එකක්. අපි මුලින්ම එයාට ඕන බෑග් එක ගන්න තමයි ආවේ. එතනින් කියලා තිබුණා මේ වගේ බෑග් එකක් එවන්න කියලා. එයාගේ එහෙ තියාගන්න බඩු ටික දාගන්න. ඉතින් අරකට ඔය ගන්න චූටි තමා. ලොකුයි. දැන් නම් අපි ගන්න ඕන සේරම බඩු ටික අරගෙන ඉවරයි. චූටි මැනිකට පොඩි පොඩි තව ඇඳුම් ටිකකුත් අපි අරගත්තා. මේ තියෙන්නේ එයාට අපි ගත්ත සේරම බඩු ටික. මීට අමතරව මං ඔන්ලයිනුත් ගොඩාක් බඩු ඔඩර් කරලා තියෙනවා. ඉතින් අද මම මේ ලෑස්ති වෙන්නේ චූටි මැනික නිදි අතරේ එයාගේ හෙට ගෙනියන බඩු ටික ලෑස්ති කරන්න. චූටි මැනික සෙල්ලම් කරලා ගෙදර චුට්ටක් හැඩි වෙලානේ තිබුණේ. ඉතින් මම ඉක්මනට ඒ ටිකත් මෙහෙම අස් කරගත්තා. එතකොට එයා නැගිටිද්දී මට වැඩ සේරම ඉවර කරලා තියන්න පුළුවන්නේ. අද නම් මුළු දවසම මම උදේ ඉඳලා අඬන එක තමයි කරේ. මොකද හෙට චූටි මැනික පළවෙනියටම ඩේකියා යන දවසනේ. ඉතින් මට මාර දුකයි එයාව මේ විදිහට යවන්න. මෙහෙ ඩේකියා යවනවා නම් අපි අනිවාර්යයෙන්ම අම්මා ජොබ් එකක් කරන්න ඕනේ. නැත්නම් මෙහෙ ඩේකියා දාන්න බෑ. හැබැයි ප්‍රයිවට් ඩේකියා වලට එහෙම අම්මා ජොබ් එකක් කරත් නැතත් අපිට බබාව දාන්න පුළුවන්. අපි ගිය අවුරුද්දෙත් එයාව ඩේකියා දාන්න බැලුවා. හැබැයි ඒක ගවර්න්මන්ට් ඩේකියා එකක් නිසා මට ජොබ් එකක් අනිවාර්යයෙන්ම කරන්න ඕනේ කියලා කිව්වා. නැතුව ඩේකියා දාන්න බෑ කියලා. ඉතින් අපි ඒ කාලේ එහෙම ලොකුවට හිතුවේ නැති වුණාට ටික දවසක් යද්දී අපිට හිතුණා ඒ කාලේ චූටි මැනිකව ඩේකියා දැම්මේ නැති එක හොඳයි කියලා. මොකද එයා ගොඩක් චූටිනේ එතකොට එයාට කිසිම දෙයක් කියන්නවත් කරන්නවත් තේරෙන්නේ නැහැ. ඉතින් අපිට අපේ ළමයි සම්බන්ධව පිට මිනිස්සුන්ව 100% විශ්වාස කරන්න බෑනේ. ඉතින් දැන් මට ටිකක් හිතට හොඳයි. මොකද චූටි මැනිකට එයාට ඕන දෙයක් ඉල්ලන්න තේරෙනවා. වතුර ඕනුනහම වතුර ඕනේ කියන්න දන්නවා. එතකොට බඩගිනි වුණාම බඩගිනි කියන්න දන්නවා. වැටුණාම රිදෙනවා කියන්න දන්නවා. මේ වගේ ගොඩක් දේවල් එයාට පුළුවන්. ඉතින් මගේ හිතට චුට්ටක් හොඳයි මම ඒ කාලේ මෙයා දාන්නේ නැති එක ගැන. මොකද දැන් මං චුට්ටක් සතුටු වෙනවා. එයාට දෙයක් තේරෙන කල් එයාව මගේ ළඟ තියාගෙන ඩේකියා නොදා හිටිය එකට. ඉතින් අපි ඩේකියා දාන්න හිතුවේ එයා ගෙදරමනේ ඉන්නේ. මෙහෙ ගොඩක් පාවිච්චි වෙන්නේ ජපනීස්. ඉතින් අපි ගෙදර ජපන් පාවිච්චි කරන්නෙම නෑනේ.
මෙහි අවුරුදු 3 ඉඳන් නර්සරි පටන් ගන්නවා. එතකොට මෙයා අවුරුදු 3න් නර්සරි දාපුවාම එයාට ජපනිස් කිසිම දෙයක් තේරෙන්නේ නැහැ. එතකොට ඒ ජපන් බබාලත් එක්ක චූටි මැනිකට චුට්ටක් ඉන්න අමාරු වෙයි කිසිම දෙයක් තේරෙන්නේ නැති නිසා. ඉතින් අපි හිතුවා දැන් චුට්ට එයාට ඒ භාෂාව තේරෙන්න ඒ කරන දේවල් එයා ආසාවෙන් කරනවා. එතකොට අත්වැඩ එක දේවල් එයාලට උගන්වනවා. ඒ හැම දෙයක්ම එයාට ඉගෙන ගන්න පුළුවන් දැන් ඉඳන් ගියොත්. එතකොට අවුරුදු 3ේදී එයාට පොඩි දෙයක් හරි තේරෙනවනේ ජපන් බබාලත් එක්ක එකට ඉති. නැත්නම් එයා එක පාරම අවුරුදු 3ෙන් දාපුවාම අපිට හිතුණා එයා චුට්ටක් කන්ෆියුස් වෙයි. එයාට කියන දෙයක් මොනවත් තේරෙන්නේ නැතුව එහෙම කියලා. ඉතින් අපි ලංකාවේ වගේ හිටියා නම් කීයටවත් මෙච්චර පොඩි වයසෙන් එයාව අපි දාන්නේ නෑනේ. හැබැයි මෙහෙ චුට්ටක් ඒක අමාරුයි. චූටි උනාට එයා මෙහෙ කල්චර් එකේ දේවල් ඉගෙන ගන්න ඕනේ. මෙහෙ දේවල් ගොඩක් ඉක්මනට ඉගෙන ගන්න ඕනේ ඉස්කෝලේ යන්න කලින්. ඉතින් ඒකයි අපි ආව ඩේ කෙයා එකකට දාන්න හිතුවේ. අනික අපි චූටි මැනිකව දාපු ඩේ කෙයා එකේ කැමරාස් තියෙනවා. අපිට පුළුවන් ඕන වෙලාවක ඒගොල්ලෝ මොකද කරන්නේ ඒ හැම දෙයක්ම බලන්න. ඉතින් අපිට ඒගොල්ලෝ කියලා තියෙන්නේ ඒ දේවල් සෝෂල් මීඩියා වලට දාන්නේ නැතුව අපිට ඕන වෙලාවක ඒ දේවල් බලන්න කියලා. ඉතින් ඒක තමයි හිතට ලොකු සැනසීමක් දැනෙන්නේ. චූටි මැනික කරන හැම දෙයක්ම මට ගෙදර ඉඳලා බලන්න පුළුවන් එක. එක වෙලාවකට හිතෙනවා එයා මම නැතුව ඉන්න තරම් පොඩි වැඩිද කියලා. ඒත් ඉතින් දෙමව්පියෝ විදිහට දරුවන් සම්බන්ධ දේවල් වලදී දරුවන්ට කරන්න පුළුවන් හොඳම දේනේ ඉතින් කරන්නේ. හවස් වෙලා මම ආව සුපර් මාකට් එකට මල් අරගෙන යන්න. හෙට පහන තියන්න බුදු සාදුර තියන්න මල් ගන්න ඕනනේ. ඉතින් මම මෙතනින් මල් දෙකක් අරගත්තා බුදු පහනට තියන්නයි එයාට කිරිබත් හදලා මේසෙට තියන්නයි. අනිත් දවසේ මම ටිකක් කලින් නැගිට්ටා. චූටි මැනිකව 9ට තමයි අපිට ගිහින් දෙන්න තියෙන්නේ. ඉතින් උදේ නැගිට්ට ගමන් කිරිබත් එකත් හදලා මට තේ එකකුත් හදාගත්තා. මම මෙහෙම තේ බොනවා හරිම අඩුයි. හැබැයි මං අද හිතුවා තේ එකක් බොන්න. ඉතින් චූටි මැනිකගේ හැමදේමත් ලෑස්ති කරා. එයාගේ ඇඳුම්, එතකොට ගෙනියන්න ඕන බෑග්ස් මේ සේරම ලෑස්ති කරා. හැබැයි මගේ හිත විතරක් තාම ලෑස්ති නෑ එයාව මේ විදිහට ඩේ කෙයා යවන්න. ඒත් ඉතින් එයාගේ හොඳටනේ අපි මේ හැම දෙයක්ම කරන්නේ. ඒ ගැන හිතලා මම ටිකක් සතුටු වෙනවා. හැමදේම ලෑස්ති කරලා අපි පහනක් තියලා දැන් ලෑස්ති වෙන්නේ උදේට කෑම කන්න. අද නම් එයා ඩේ කෙයා එකේ ඉන්නේ පැය 2යි. හැබැයි මේ පැය 2 මම ගෙවා ගන්න කොහොමද කියලා මට තාමත් හිතා ගන්න බෑ. ඉතින් පහනක් තියලා ඉවර වෙලා ඉතුරු මල් ටික මගේ ඩයිනින් ටේබල් එකෙන් තියලා දැන් ලෑස්ති වෙන්නේ කිරිබත් ටිකත් මේසෙට සර්ව් කරන්න. ඉතින් අපේ චූටි මැනික නැගලා මල් ටික ඔක්කොම ආයෙම අයින් කරලා මම ඒ ටික ආයෙම දාලා කෑම මේසේ ලෑස්ති කරගන්න ගමන් තමයි ඉන්නේ. දවසක් හමුවේ ඉමුවේ පවේ එක සැරයක් දුටුවත් ඇති දැස් නොවේ ඔබ වෙනුවෙන් හැදුවතම් කියන්න ඉසරේ තව දවසක්. කොහෙද යන්නේ ඔයා? ඔය අක්කොලේ යනවද? අක්කොලේ යනවද හපුවාම එයා කියනවා. එයාට ඉතින් තාම තේරෙන්නේ නෑනේ එයා කොහෙද යන්නේ කියලා. අපි තව වෙලා තිබුණ නිසා චුට්ටක් වෙලා හිටියා. එළියට එද්දි චූටි පින්නකුත් වැටෙනවා. අපි දැන් හොයිකන් එකට යන ගමන් ඉන්නේ. අපේ ගෙදර ඉඳලා විනාඩි 5ක්වත් නෑ හොයිකන් එකට. ඉතින් පායින් තමයි යන්න තියෙන්නේ. අද චූටි මැනිකයි මමයි ඩැඩයි
එයාගේ ඕන සේරම බඩු ටිකත් අරගෙන පයින් මේ හොයිකන් එකට යන ගමන් ඉන්නේ. ඉතින් මට හරිම ලේසි එයාව ගන්න යන්න දාන්න යන්න. මොකද ගොඩක් ළඟනේ තියෙන්නේ. ඒ නිසා ඒක නම් හරිම ලේසි. මේ තියෙන්නේ අපේ චූටි මැනිකගේ හොයිකන් එක. හොයිකන් කියලා කියන්නේ ඩේ කෙයා එකට. ඉතින් ඔන්න ඔහොම තමයි චූටි මැනික පළවෙනියටම ඩේ කෙයා එකට ගියේ. බලන්නකෝ එයා ආසාවෙන් ගියාද ඇඬුවද කොහමද කියලා. ちょっと泣くかもしれへんね。いやいやね、あいで、あはや。お荷物先もらいますね。はい、よいしょ。よいしょ。さあ、泣きますね、絶対。よいしょ。 බේබි බා මට තාම හිත හදාගන්න බෑ එයාව මෙතන තියලා යන්න ඕනේ කියලා. ありがとう。暑いもんで服が薄で。パパがいいね。このまま戻っちゃって。ママとパパがいいね。ごめんね。はい、行ってきます。はい、行ってきます。バイバイ。行ってきます。すごいね、力。はい、行ってきます。おはようございます。おはようございます。バイバイ。今日は一緒。 අවුරුදු දෙකකටත් කිට්ටු වෙන්නම එයා මාත් එක්ක ඉඳලා දැන් එයා නැතුව මට පිස්සු වගේ. ඇත්තට මේක දරා ගන්න හරිම අමාරුයි. 11時ぐらいまでとりあえずまあ何かあったら連絡したら続きます。 අපි චූටි මැනිකව හොයි කරන එකට දාලා ආපු ගමම්ම කරේ ආයෙම යාලට කතා කරලා චූටි මැනිකව 10ට ගන්නද කියලා අප එක. හැබැයි එයාලා කිව්වා එහෙම කරන්න එපා. යාට එතකොට ගොඩක් කල්යයි පුරුදු වෙන්න කියලා. ඉතින් ඊට පස්සේ කිව්වා එහෙනම් අපි 11ට එන්නම් කියලා. ඩැඩාටත් මාරම දුකයි. චූටි මැනික නැතුව මෙහෙම අපි දෙන්න ඉඳලම නෑනේ. ඒ පැය දෙක හරියට දවස් 2-3ක් වගේ. එයා නැතුව මෙහෙම ගෙදර ඉන්න එක නම් මාරම අමාරුයි. ඇත්තට මං හිතන්නේ එයා නැතුව මේ විදිහට මට ගෙදර ඉන්න පුළුවන් වෙයි කියලා. මං ඩැඩාටත් කිව්වේ මට මොකක් හරි ජොබ් එකක්වත් හොයලා දෙන්න කියලා. එයා නැතුව ඉන්න බැරි නිසා. හැබැයි මගේ අම්මා නම් කිව්වා සතියක් විතර යද්දී මට ඒක පුරුදු වෙයි කියලා. අපි බලමුකෝ. わかりました。はい。で、あ、ごめんなさい、いろいろと。あと、ゴムが、髪の毛のゴム。ね、ピンがまず危ないんで。 බේබි ගොඩායිද? පපුන ごめんなさい。 ඇඬුවද අපි ගියාට පස්සේ? ගොඩක්? ඊට පස්සේ සෙල්ලම් කරාද? කාකෙකුත් හිටියද? තාපේ හිටියද? පුතිම දොයියන් ගියාද? අබුන් කෑවද? මොනවද කෑවේ අබුන්? මොනවද අබුන් කිව්වේ? මම නැතුව හිටියා. はい、じゃあお預かりします。 බයි お願いします。はい、あ、ママカバンもらおう。 බයි カバンそうこれ。カバンそう。ね、ごめんね。はい、行こうね。はい、お預かりします。ごめんね。お願いします。はい。はい、行こう。ね、じゃあ行こう。ママね、すぐ来てくれるよ。 මේ දෙවැනි දවසේ මම තමයි යාව ගන්න ගියේ. මං යද්දි හොඳට සෙල්ලම.